ඒ කියන්නේ ඔන්ලයින් කියන එක මම කියන්නේ රටක් වශයෙන් නෙවෙයි. ඔන්ලයින් අධ්‍යාපනය කියන එක දැන් ඉතින් ස්ථාවරයිනේ අර වෙලාවේ කොවිඩ් අර එම්මෙන් ඇවිල්ලා රට වහනකොට Zoom කියලා එකක් දන්නෙත් නෑ. ඒකේ ටෙලිග්‍රෑම් කියලා අපි hina වුණා. ටෙලිග්‍රෑම් ඔව් හරිද අපි දැනුවත් කිරීම කරන්න හොඳම මේ මාධ්‍ය අහලා ඒ කොවිඩ් කාලේ දැන් ළමයින්ට මැසේජ් එකක් දාගන්න විදිහක් නෑනේ. දැනුවත් කිරීම කරන්න හොඳම මොකක් හරි ඇප් එක මොකද්ද ඕගොල්ලෝ වැඩිපුර භාවිතා කරන ඇප් එක මොකද්ද කියලා. ඒ කාලේ මුලින්ම Facebook වලින් තමයි පන්ති කරේ. Facebook live ආවේ පන්ති කරන්න කියලා. හරිද? ඔව් පළවෙනි ඒක නෑ මම මොකක් හරි ඉඳලා ලැජ්ජාවට ඒක ඩිලීට් කරලා හරි ඒකේ කුකුල්ලු කෑ ගහනවා, වල්ලෝ කෑ ගහනවා, එහා ගෙදර ඇන්ටි කෑ ගහනවා පළවෙනි live එකේ. ඒ කියන්නේ පළවෙනි live එක setup කරේ දැන් මෙහෙම white board එකක් තිබ්බා ගෙදර. ඒකත් කොහේ හරි පොළවේ තිබිලා පස් මේ හරියට වෙනකන්. හරි දැන් පස්සේ ටික නෑ white board. අනේ නෑ ඒ පැත්තේ තිබ්බා. අනිත් පැත්තේ නැත්තේ. හරිද? පැත්තෙම මේ පැත්තේ නෑ. දැන් නෝන්ඩිනේ. මම මේ කර්ටන් එකක් දැම්ම මෙහෙම වැහෙන. හරිද? නෑ මම කර්ටන් එකක් දාලා මෙතන කවුරුත් දන්නේ නැහැ බෝඩ් එකේ ඇරලා මෙහෙ නෑ කියලා. මම මෙතන ඉඳලා උගන්වන්නේ. ඉච්චර කොට වෙලා උගන්වන්න බෑ. මේ හරිනම් ඔහොම උගන්වනවා. මෙහෙම පුටුවක් තිබ්බේ ඉස්සරහා තියෙන කැමරා එකේ සෙටප් එකට පුටුවක්. ආ නිකන් පුටුවත් එක පුටු කොහොමද අදින්නේ? හරිද? හරි ඔය වගේ පුටුවක් තිබ්බා. කරි පුටුවක් තිබ්බ කොහොමද? ඒ පුටුවේ මේ අර ගෙදර තිබ්බ සෙල්ෆි ස්ටික් එකක් කැඩිච්ච එකක්. අර මේ වගේ තියෙනවා අර මෙහෙන් ඔහොම තියෙන එකේ බටන් එක එවුවම මොකක් හරි මේ ෆෝන් එකේම රඳවන්න පුළුවන්. ෆෝන් එක රඳවන කැලල එක තිබ්බේ නැද්ද මන්? නෑ තිබ්බ. ඒ කැලල තිබ්බා. ඔය ඒකේ ෆෝන් එක තියලා ඒක මේ පුටුවට තියලා ගැට ගැහුවා. ගැට ගහලා ඒක හරි. ඒක සෙටප් එක. ඒකෙන් මේක අහුවෙලා දෙන්න ගියේ ඔක්කොම කරලා ලයිව් එක පටන් ගද්දී ලයිව් එක දෙන්න පුළුවන් මේ පැත්තට විතරයි. මම මෙහෙම ලියද්දි මාව නිකන් නිදි කරවලා වගේ පේන්නේ. ඒ කියන්නේ ලයිව් එක වැටෙන්නේ පෝට්‍රේට් විතරයි ෆෝන් එකේ. ඒතර මේකේ කැමරා එකට ගන්නෙ මාව මෙහෙම මේ පැත්තට ගන්න. අංශක 90ක් හැරවිලා ගන්න. පස්සේ පළවෙනි ලයිව් එක කරේ මේ අතට. ෆෝන් එක මේ අතට කරේ. අර සාමාන්‍ය රීල් යන විදිහට තමයි පළවෙනි ලයිව් එක කරේ. චුට්ටයි අහුවෙන්නේ බෝඩ් එකේ. ඒ ටිකෙන් වගේ කරේ. ඊට කොහොම හරි ඕක යනත් එහා ගෙදර ඇන්ටි කෑ ගහන ඒවා එනවා. අපේ ගවල් එවුන් කෑ ගහනවා එනවා. මැදින් ඩේටා ඉවර වෙනවා. කුකුල්ලු කෑ ගහනවා. බල්ලෝ කෑ ගහනවා. කියන ලැජ්ජයි ඒක ඇත්තටම පළවෙනි ලයිව් එක කරලා ඉවරනකොට රෙකෝඩින් වලදී විලි ලැජ්ජයි. ඊට පස්සේ ඒක ඩිලීට් කරා. දැන් තමයි ඉතින් ඒක අපරාධ කියලා දෙන්නේ නැත්නම් ඒක මාර මෙමරි එකක් වෙනවා. ඒ කියන්නේ අදත් එක්ක ඔය මේකේ වීඩියෝ එක තියන්න තිබ්බනම් ඒක මාර වෙනවා. ඊට පස්සේ කොහොමද ඊළඟ දවසේ නම් බෝඩ් එකත් ඒ පැත්තට හරවගෙන කරේ ඇත්තට. බෝඩ් එකත් ඒ පැත්තට හරවගෙන ඒ පැත්තට ලියුම ඉතින් පල්ලෙහාට බලන්න. කැමරාව ඒ පැත්තට නවඩ ගන්න බෝඩ් එකත් එහෙම. ඉතින් ඔහොමනේ පටන් ගන්න. එතකොට ඒ කාලේ අපි දැන් ළමයින්ට මැසේජ් එහෙම දාන්න විදිහක් නැහැ. දැන් උන් ඔක්කොටම ලේසි ක්‍රමයේ අහනවා sannivedanaya කරන්න. WhatsApp, ඊට පස්සේ Facebook, ඊට පස්සේ Viber ඒක ඒවා තිබ්බනේ. මේ ඔහොම තිබිලා එහෙම දාන එකේ අපි තව තෝරාගෙන ඉන්න අද කියලාත් ඔප්ෂන් එකක් දුන්නා ළමයින්ට ටයිප් කරන්න. එකෙක් දාලා තිබ්බ ටෙලිග්‍රෑම් කියලා. අපි හිනා වුණත් ඒ කාලේ ටෙලිග්‍රෑම් කියන්නේ අර තැපැල් කන්තෝරුවට ගිහිල්ලා අර මෙහෙම අංක ඔබලා ටෙලිග්‍රෑම් යවනවා කියලා එකක් තියෙනවා. රස්සාවට එන්න වෙන්නේ නැහැ කියනම ෆෝන් එහෙම නැති කාලේ එහෙම ටෙලිග්‍රෑම් යවන්න. අපි හිතුවේ ඌ අපිට විහිළුවක් කරනවා. මූ මේ අපිව ජෝක් එකට අරගෙන මේ අපිට ටෙලිග්‍රෑම් යවන්න කියනවා කියලා අපි හිතුවේ. තැපැල් කන්තෝරුවට ගිහලා ලංකාවේ ළමයින්ට ටෙලිග්‍රෑම්. ඒ කාලේ ගොඩක් නැහැ. ළමයි 60ක් විතර අපිට කොහොමද කියන්නේ ළමයි 95ක් විතර හිටියා. ඔතනින් පස්සේ කොහොම හරි ඔන්ලයින් විදිහට අපිට අහුුනේ 60ක් විතරයි. ඒ ඊටු ටිකක් කොහොම මොන වුණාද දන්නේ නැහැ උන්ට. කොහොම හරි මේ ඒ ටිකට මැසේජ් එක යවා ගන්න විදිය සම්බන්ධව ටෙලිග්‍රෑම්. මෙහෙම අපි hina වෙලා පස්සේ බලද්දි ටෙලිග්‍රෑම් කියලා ඇත්තටම ඇප් එකක් තිබ්බා. ඒක තමයි මේ මට්ටමට ඔය නව්‍යකරණය වෙලා ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට එහෙනම් දැන් එහෙම සිටුේෂන් එක නෙවෙයිනේ අපි ඉන්නේ මේ වෙලාවේ. අඩු ගානේ දැන් ටෙලිග්‍රෑම් තියෙනවනේ අපිට දැන් කියන බලලා ගෙදර